හරි අද පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ මේ ටයිගර් 7 වගේ ෆීඩින් එකක් ගැන. අද ඉස්සෝ තමයි ෆීඩ් කරන්න ඉන්නේ. දැන් සිංකින් පැලට්ස් දුන්න මේ ටික කාලයක්. දැන් ඒක වෙනස් කරන්න ඉන්නේ මම මේ. මොකද ඒක ළඟ ඒක දිරවන්න වෙලා යනවා සිංකින් පැලට්ස් පොඩි හින්දා මම තාම මේක දෙනවා ප්‍රෝන්ස් ඉස්සෝ දෙනවා. දැක්කම පළවෙනි එක ගත්තා. අපි ඊළඟට දෙමු. ඒ තමයි පොඩිම එක්කෙනා වගේ ළඟ ඉන්නේ. යාගේ ජෙනටික් වීක්නස් එකක් තියෙනවා පොඩි. ඒක හදාගන්න. හරි බලන්න පේනවා ඇති මෙතන ඉන්නා මගේ අනිත් ලොකු සෙට් එක. ඒවන්ට ෆීඩ් කරලා බලන්න. ගොඩක් වෙලාවට රැයට තමයි ෆීඩ් කරන්න. හැබැයි මේ දවල්ට ෆීඩ් කරේ මොකද මම මේ දවස්වල ෆීඩ් කරේ නැහැ. මේක ටැරස් වල තිබ්බ එක දීරවන්න ගොඩක් කල් ගියා. බඩ ලොකු වෙලා තිබ්බ ගොඩක් කල් ඕ ෆීඩ් ඉන්නේ මේ මම කරේ. පේනවනේ කක්ක. දෙමු එක. කෙනෙක් ගත්තනේ. දැන් වල ගොඩක් ඇක්ටිව් ගතිය නැතිව තරම් මොකද රෑ හින්දා දවල් හින්දා ලොකුම එක්කෙනා කෑවත් දෙන්න ඕනේ ඒගොල්ලන්ට. අර බඩ පොඩ්ඩක් රවුම් වෙනකන් දෙන්න ඕන. මෙතන ඉන්න එක මාළුවේ ජෙනටික් පොඩි වීක්නස් එකක් තියෙන. ඒකයි අර පොඩියට ඉන්නේ. ඒක හැසිරීමත් ගොඩක් අමුතුයි. හැමෝගෙම බඩ පිරලා හින්දා ෆීඩින් එක නවත්තනවා. මේ මම ඔටෝ හිම පැලට් එක දුන්නා. ඊළඟ ඒක දිරවන්න වෙලා යන හින්දා දැන් දෙන එක නැවත්තෝ බේරවනේ. හැමෝගෙම අර ඕවර් ෆීඩ් වෙන්නේ නැති විදියට ස්පූන් ෆීඩ් එකක් තමයි මම කරේ. බඩ වැඩි පිරලා නැහැ. මේ දවල් දුන්නේ මොකද මේ හොඳට ඔයාලට පෙන්වන්න ඕන හින්දා. තුන් දින දැන්ද හෙල්දිය තියෙනවා. අඟල් 4ක් වගේ ඉන්නවා දැන් එක්කෙනෙක්. තේනවනේ. ඒගොල්ලෝ කියන්න ඕනේ මට මේ මොකද්ද මේගොල්ලන්ගේ පැලට්ස් වලට මාරු කරනවා නම් පැලට්ස් දිරවන්න එලා යනවා. මොකද මේගොල්ලෝ පොඩි හින්දා ඒ හින්දා ඉස්සලම ඉස්සෝ වගේ දෙයක් සති දෙකක් වගේ දෙන්න එක දිගට ඊට පස්සේ පැලට්ස් වලට මාරු කරලා ආයි එතකොට සාමාන්‍යයෙන් පැලට්ස් දිරවන්න එලා යන හින්දා තමයි මම ඉස්සෝ දුන්නේ අද. පේනවා ඇති. ඔක්කොම අවුලක් නැහැ. දැන් මම බෝඩ් චේන්ජ් එකක් කරා අයියා ආයි දවස් 3කින් විතර කරනවා. පොඩි හින්දා ඉස්සරෙන් සැරේට කරනවා සාමාන්‍යයෙන්. බඩත් ලොකුයි. රෙඩ් ටේල් සෙට් එක තාම එන ගමන් කියලා තමයි කියන්නේ. පොඩ වෙලා යයි ඒගොල්ලෝ එන්න. ලොකු එක්කෙනාට හම්බ වෙලා නැද්ද? හරියට හම්බ වෙලා නේ. එළිය දෙන්නේ ඕ ෆීඩ් දෙයි කියලා හිතුවා. එච්චරයි දෙන්නේ. අර ස්ට්‍රෙස් එක වැඩි වුණාම තමයි අර ස්විම් බ්ලෙඩ් වගේ ලෙඩවල් හැදෙන්නේ. දැන් තුන් දෙනාම එකම මේකේ ඉන්නේ. කොටයක් දාලා තියෙන එක අයින් කරේ නෑ මම.
ස්ට්‍රෙස් එක නැහැ. නැති හින්දා ඒගොල්ලෝ හොඳට ඉන්නවා. ඉස්සර ඉතින් කියන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන ඇති ෆීඩ් කරලා ඉවර වෙලා දැන් පැය 4ක් වගේ ගියාට පස්සේ දැන් හවස් වෙලාව මේ එක්කෙනෙක් මෙතන ඉන්නවා අනිත් දෙන්න හැංගිලා ඉන්නේ. පේන ඇති බෝට කියන්නේ වතුරේ කොච්චර මේ පිරිසුදුද කියලා පේනවා ඇති. يعني කුණු වැඩි නෑ. ෆිල්ටරේෂන් හොඳට වෙනවා. එතෙන් තියෙනවා හීටර් එක මම 26ට දාලා තියෙනවා. ඕවර් ෆීඩ් වුණොත් හදිස්සියවත් ඕවර් ෆීඩ් වුණොත් නම් මේක 28ට වගේ දාන්නේ. ඔක්සිජන් උත් හොඳට හම්බ වෙනවා. ඕනට වැඩි ඔක්සිජන් හම්බුණාට පස්සේ ඇල්ගි ඉෂුව එක වැඩි. ඒකින් හින්දා ඔක්සිජන් ලෝව සාමාන්‍යයෙන් මේක ඇති මට්ටමක තියාගන්න. මොකද මේක කැම දිරවන්න අනිවාර්යෙන් ඔක්සිජන් ලොකු ලෙවල් එකක් ඕනේ. ඒ කියන්න ඕනේ. ඒතර ඔයගොල්ලන් පේලා ඇති මේ අනිත් දෙන්න එතන ඉන්නවා පොඩි එක්කෙනා ලොකු එක්කෙනා විශේෂම කියන්න ඕනේ. පොඩි එක්කෙනා ගැන කිව්වොත් පොඩි එක්කලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ යාගේ හැසිරීම ගොඩක් අමුතු. ඒ කියන්නේ රැට සාමාන්‍යයෙන් උඩ ස්විම් කරනවා. අනිත් දෙන්න සාමාන්‍යයෙන් යට ඉන්නානේ. මෙයා සාමාන්‍යයෙන් උඩ ස්විම් කරන টොප් එකේ උඩ ඉන්න ගොඩක් වෙලා හිතා ගන්න බෑ. හේතුව මම හිතන්නේ ජෙනටික් වීක්නස් හින්දා. මම හිතන්නේ එතන අර බිම තියෙන මඩ ඔක්කොම මේ ටැංකිය මේ වටේ ගෑවෙනවා. මොකද මේ ප්ලස් එකත් එක්ක එතකොට විදුර මේ වගේ මඩ පැල්ලන් එනවා. ඒක මොකක්ද ටයිල් එකක් මොකක්ද දාන්නවා යතට. මේකේ පොඩ ඇල්ගි වෙනවා. මම විදුර ක්ලීන් කරේම නෑ. එකපාරයි මම ක්ලීන් කරේ. ෆිල්ටරෙත් සුද්ධ කරේ නෑ. අන්ට මෙහෙම තමයි තියෙන්නේ. ටික ටික අපි වතුන උඩට ගන්න දැන් නම් තියෙන අඟල් 8ක් වගේ. අඟල් 8 ඉඳන් මේක අඩි 2ක් තියෙනවානේ. අඩි 2ක් වගේ පුරවන්න බලනවා. තව වැඩ වගේක් තියෙනවා මේක කරන්න. RT සෙට් එකක් වෙනවා. ඒක ෂුවර් නෑ ඩේට්ස් එක ඒගොල්ලෝ හදිස්සියවත් එන්න පරක්කලා මේක ලොකු වෙලා තිබ්බොත් මට වෙනවා. එතකොට තව ටැංක් සෙටප් එකක් ගහන්න. මගේ තව පොඩි ටැංකියක් තියෙනවා විදුලි ටැංක් එක. ඒකේ දාලා සෙටප් එක හදන්න තමයි ඉන්නේ මම. 3 දෙනෙක් දෙන්නෙක් වගේ තමයි දාලා තියෙන්නේ. මම 3 දෙනෙක් ඕඩර් කරා. බලමු මොකද වෙන්නේ කියලා. ඒකත් බල ලොකු වෙද්දි මේ හීටර් එක ඔක්කොම අයින් කරනවා. හීටර් එක අයින් කරන අන්න අර ඔක්සිජන් එක දාලා තියෙන අනිත් පම්ප් එකත් අයින් කරනවා. දැන්ට නම් ටැංක් එක මෙහෙම ඕඩර් එක ගොඩක් ක්ලියර් තියෙනවා. ඒකයි මේගොල්ලෝ ගොඩක් හොඳට ඉන්නේ. ගොඩක් අයට මේ ටයිසවල්නෝස් කියන يعني කැට්ෆිෂ් ජාතිය ලොක් කරගන්න ගොඩක් අමාරුයි. ඒක එකම හේතුව තමයි ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එක ආව ගමන් මේගොල්ලන්ට ස්විම් බ්ලැඩර් ඉෂුව එක හැදෙන්න බලනවා. අන්න ඒකත් එකක්. ඒක මම වැඩියෙන් කියනවා ඕගොල්ලෝ මේ ටෙම්පරේචර් එක 30ට 28යි 30යි අතර තියෙනවා නම් සැලකුම්ක් වෙන දෙයක් තියෙනවා. මොකද මේ ඇල්ගි ඉස්සත් වැඩි වෙද්දි ඇල්ගි ඉෂුව එක වැඩි වෙනවා. ඒ වගේ ඔක්සිජන් ලෙවල් එක වැඩි වෙද්දි ඇල්ගි ඉෂුව වැඩි වෙනවා. එහෙනම් හැමතිස්සම හීටර් එක 26ට වගේ තියාගන්න. එතකොට ඔක්සිජන් ලෙවල් එක සාමාන්‍යයෙන් නෝමල් මට්ටමක තියාගන්න. මෙහෙන් මඩ තමයි මේ ටැංකියට යන්න ගොඩක් පුළුවන්. ප්‍රෙෂර් එකත් අඩුයි. ෆිල්ටරේෂන් උත් හොඳයි. සාමාන්‍ය ඉක්පල් ලොකුයි මේගොල්ලෝ. කෙනෙක් නම් ෂුවර් නෑ. මොකද යා ජෙනටික් වීක්නස් තියෙන එච්චර උඩ හොඳ කෙනෙක් නෙමෙයි මම හිතන්නේ. හරි අද යන්නේ දවස් 2ක ෆීඩින් වීඩියෝ එකක්. ඊයේ මම කරා මේ පළවෙනි දවසේ ඉස්තෝ දුන්නා. දැන් ආයි පැය 24කට වගේ පස්සේ තව පාරක් ඉස්තෝ දෙනවා. ඒකත් බලමු. හරි ඔන්න මම දෙනවා ලොකු එක්කෙනාට පොඩ්ඩක් ලොකු එක්කෙනාට. කොහොමද රියැක්ෂන් එක? දැක්කනේ යා අරගත්තා. ගියා අනිත් පැත්තට. අනිත් දෙන්න හැංගිලා ඉන්නේ. පේනන වෝටර් ක්වොලිටි එක හොඳටම තියෙනවා. ඒක තමයි මේගොල්ලන්ට සාමාන්‍යයෙන් ඕනම දේ වෝටර් ක්වොලිටි එක. තව එකක් දීලා බලමු යාර. පේනද අර ෆිල්ටරේ පම්ප් එකේ යට යා ඉන්නවා. ඔය ඩිග වීඩියෝ එකක් වෙයි මේක. අන්තිම දවසේ පැලට් ෆීඩින් වීඩියෝ එකක් මම දෙන්නම්. පැලට්ස් විතරක් දෙන ඔටෝ හිම එක. අනිත් අයට සුවඳ ඇවිල්ලයි ඒගොල්ලෝ. ටෙක්ටෙන්ට් විතරක් දීලා හරියන්නේ. ඒක නම් බඩ පිරලා එක්කෙනෙක්ගේ. බලමු අනිත් අයට කොහොමද යන්නේ. අමාරුයි මේක ගන්න දෙන්න. අංගේ කියන්නේ
අන්න අනිත් අයට සුවඳ ඇවිල්ලා එළියට ඇවිල්ලා. අනිත් දෙන්න. තියෙනවනේ හොයනවා කෑම. ඉතින් ලොකු එක්කෙනාට දෙන්නම්. එයා ගත්තා පොඩි එක්කෙනාට දෙනවා. normally දැන් house සරුවක තමයි මම දෙන්නේ මේගොල්ලන්ට. ඒකයි වැඩි ඇක්ටිව් නැත්තේ. ඔය හදද්දි හරියට හදන්න ඕනේ. බෝඩර් කොල්ට් එකේ පිළිවෙල බලපාන. ඒ වගේ වෝටර් චේන්ජ් එකක් දෙනවා මම. හෙට. දැන් බඩ පොඩ්ඩක් අර normally ලොකු වුණා පොඩි එක්කෙනාට තාම දෙන්න ඕන. දැන් පේන්නේ නැහැ මෙතන. කියන්නේ මම ඉස්සෝ විතරක් නෙමෙයි දෙන්නේ මේ පැරට් දෙනවා. ඒකේ මං හෙට ෆීඩින් වීඩියෝ එක තව දවස් සතියට අනිවාර්යෙන් එක දවසක් වගේ දවස් දෙකක් වගේ මෙලා බඩකින්නේ තියෙනවා ඒක. සාමාන්‍ය කරන්න ඕනේ දෙයක්. පොඩි එක්කෙනා හැංගිලා මාරු විදිහට. හරි මෙතනින් වීඩියෝ එක නවත්තනවා ඇති කියලා හිතනවා මම හැමෝම කෑවන් බලමු රැයට මොනවා වෙයිද කියලා දවන පේන ඇති ටැංක් එක ක්ලීන් කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා මඩ හින්ද පොඩ්ඩක් අර මාරි වෝටර් ක්වොලිටි හරියට බලන්න මඩ වීදුරුවට වැදලා තියෙන හැබැයි ක්වොලිටි එක හොඳයි සාමාන්‍යයෙන් මොනවද තියෙන්නේ අයි අපි හෙට පැලට් වීඩියෝ එකක් ගේනවා ඔන්න එතකොට අඩ යන්නේ තයිසොනෝ කැට්ස්ගේ දේ 4 එකේ වීඩියෝ එක ඒක සිංගි පැලට් විදියට මෙන්න මේක අරන් තියන මේක සමහර හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒක ගොඩක් හොඳයි හිකාරි කරට මේක හොඳයි ගානත් අඩුයි හොඳයි ඒ වගේම ඊට මම මේක දෙනවා ඒක ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ දාලා තියෙන මේ පැකට් එක මේක අර යට ෆ්‍රීසර් එකේ දාලා තියෙන්නේ මාල් ටික අර පැත්තේ ඉන්නවා මේක normally හදලා තියෙන මේ පැලට් එක කානිව කියන්නේ මේ වගේ කැටිස් වල වගේ අයට හින්දා අඩුවෙන් දෙන්නේ සාමාන්‍යයෙන් 12ක් වගේ තමයි දාන්න ටැංකිය ඇතුළට. ඒ වගේම කියන්න ඕනේ මේවා දිරවන්න ගොඩක් වෙලා යනවා. සාමාන්‍යයෙන් දවස් 3ක් වගේ යනවා මේකෙන් හරියට මේක දිරවල ඉවර කරන්න මේ සයිස් 7 නෝස් කැටිස් වගේ. ඒකද මම ගොඩක් පොඩි ප්‍රමාණයක් තමයි දාන්නේ 12ක් වගේ පොඩි මේකේ. දාලා කයිද පොඩි එක්කෙනා නම් පැලට්ස් වලට හුරු නෑ හැබැයි ලොකු සෙට් එක හුරුයි ඒක පොඩි එක්කන්ට ඉස්සෝ විතරමයි දෙන්නේ ගොඩක් කියලා
ඒ කියන්නේ මේ එළිය නැති නිසා මේගොල්ලෝ වැඩි අර එන්නේ නැත් එළියට. පැලට් ටික පේනවා. මාරු එක ගන්න පොඩ්ඩක්. අර අඳුර නැති හින්දා මේගොල්ලෝ වැඩි එන්නේ. අර වැඩි අඳුර නැති හින්දා මෙයා ඒගොල්ලෝ එන්නේ නැහැ කන්න එක. කට තුනක් වගේ තමයි ඉතුරුලා තියෙන්නේ. ඒ ටික ඒගොල්ලෝ හිමීර කනවා. තාම අර අඳුර වැටලා නැති ඉඳන් මේගොල්ලෝ එන්නේ නැහැ ඒක. මේක විශේෂයෙන්ම කියනවා අර ෆ්ලෝටින් පැලට්ස් වගේ මේක බඩ ඇතුලේ ගිහලා ලොකු වෙන්නේ නැහැ, එක්ස්පෑන්ඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා මේගොල්ලන්ට මේක සාමාන්‍යයෙන් හොඳයි. ප්‍රෝටෝකෝල් ටිකක් හොඳට පේන ඇති.
කැට් එකක් ඉතුරුලා තියෙන 12ක් වගේ තමයි මේගොල්ලන්ට මම දැම්මේ කුලි. මේ කැට් එකක් ඉතුරුලා තියෙනවා. මෙතන මේ ඉන්නේ කාලේ. නැංගිලා ඉන්නේ 12ක් වගේ තමයි දාන්නේ. 12ක් දාලා ආයි දවස් 3ක් විතර ෆීඩ් කරන්නේ. මොකද මේක දිරවන්න වෙලා යනවා මේගොල්ලන්ගේ බාඩේ ඇතුලේ. කැට් එකක් ඉතුරුලා තියෙනවා. ආවනේ අර මේ ඉස්ස ගෑවල පස්සේ ලේසින් ආයි පැල්ස් වල උරු වෙන ගොඩක් කියලා යනවා. ඉස්සරහ ඉතින් day 4 ගෙන් පස්සේ ඉවර වෙනවා. ආයි ලෙටර් කට්ටිස් ගෙනාවට පස්සේ වීඩියෝ එකක් දාන්න.